අද මම හදන්නේ හරිම ලේසියෙන් විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් ක්‍රීමි ටූනා මැකරෝනි රෙසිපි එකක්. හැමදාම එකම විදිහට මැකරෝනි කාලා ඔයාටත් එපා වෙලා නම් මේ විදිහත් අනිවාර්යෙන් try කරලා බලන්න. මුලින්ම මැකරෝනි ටික තඹ ගන්න ඕනේ. ඒකට මම පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම ලුණු ටිකකුයි ඔයිල් ටිකකුයි එකතු කරගන්නවා. පොල් තෙල් වෙනුවට ඔයාට බටර් නැත්නම් ඔලිව් ඔයිල් උනත් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. දැන් වතුර ටික හොඳට උතුරද්දී මැකරෝනි ටික එකතු කරගෙන මේ විදිහට කලවම් කරලා පියනෙන් වහලා තැම්බෙනකන් තියාගන්න. ඉතින් මේකට මං මැකරෝනි ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් තමයි අද එකතු කරගත්තේ. ඔයාටත් පුළුවන් මැකරෝනි වෙනුවට පැස්ටා ස්පැගටි වලින් උනත් මේක හදා ගන්න. මේ තියෙන්නේ විනාඩි 4කට විතර පස්සේ තඹගත්ත මැකරෝනි ටික. මේ ගානට ආවට පස්සේ ඔයා මේකේ තියෙන වතුර ටික හොඳට පෙරාගෙන පැත්තකින් තියාගන්න. දැන් මම හදාගන්නේ මේකට එකතු කරගන්න ටූනා සෝස් එක. මුලින්ම පෑන් එකක් මේ වගේ ලිපේ තියලා ඒකට මම එකතු කරගන්නවා බටර්. බටර් නැත්නම් ඔයාට පොල් තෙල් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේක රත් වීගෙන එද්දී පොඩියට කපාගත්ත ලූණු සුදු ලූණු එකතු කරගන්න. ලූණු සුදු ලූණු ටික රන්වන් පාටට බැදීගෙන එද්දී මේකට මම එකතු කරගන්නවා ටූනා ටික. මම අද එකතු කරගන්නේ මෙන්න මේ කෑන් ටූනා එක. ඔයාට කෑන් ටූනා නැත්නම් මේ වෙලාවේ පොඩි සැමන් එකක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට කෑලි මිරිස් ටිකක් ලුණු ටිකක් එකතු කරගෙන ඊට පස්සේ තක්කාලි සෝස් ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් දාලා මේ ටික ක්‍රීම් එකක් වෙනකන් මේ ගානට කලවම් කරගන්න. ඊට පස්සේ පෙරාගත්ත මැකරෝනි ටික මේකට එකතු කරගෙන කලවම් කරගන්න. මේ වෙලාවේ මම ඒකටම මොසරෙල්ලා චීස් ස්ලයිසස් ටිකක් උඩින් මේ විදිහට තියාගන්නවා. චීස් දාන එක අනිවාර්ය නෑ. ඔයාට තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත මැකරෝනි එක. මේක ඇත්තටම මාරම රසයක් තියෙන්නේ, වෙනස්ම රසයක්. හදාගන්නත් ගොඩක් ලේසි. ඔයත් මේ රෙසිපි එක අදම හදලා බලන්න. හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රෙසිපීස් දිගටම බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.